Hello? Amma, Ivan. Mama Mutukala sir. උත්තරේලියන්ට දන්නේ කියලා කියපු ළමයි නැගිටින්. නැගිටවන්න පුතා ඒ කවුද කිව්වේ කියලා නැගිටවන්න. මේ වරේ. මේ වරේ. අහලා බලන්න මේ ළමයා මේ අද දාවේ අද නෙමේ ගේ සතියවද? ගේ සතියාවේ නැද්ද? ඇයි? එන්න බැරුණා? ගෙසට ආවේ නැද්ද? ආවා. නෑ. ඇයි? සනීප නේද උනා. ඊට කලින් සතිය ආවා. ඊට කලින් සතිය නොකලි? නිදාරියනේ. අපි ගිය සතිය කලේ පැටියල් මින්තේස් නෙමටෝඩා ඇනිලීඩා මොලුස්කනේ කරේ. ඔක ඉගෙන ගත්තානේ. නේ? අය දන්නේ කියන්නේ මේවර ඒ දන්නේ නැති උන් ඔක්කොම ඔය කෙල්ල බලන්න විශේෂයෙන් අනාගතේ කොල්ලොන් අනාථ කරනවා මු මෙලෝ මගුලක් ඔළුවේ නැති වැසියෙක් ගෙදර ගෙනිච්චාම ඒ මුළු පවුලටම කොඩිගෙන යන්නේ ඒක නේද? එහෙම තමයි අර චෙක් කරද්දී ෆෝන් එක තියෙනවද ළඟ? ෆෝන් එකක් නැහැ තියෙනවද? දැන් නැහැ. අතන තියෙනවද? ෆෝන් එක අරගෙන ඉන්න. බය වෙන්න මම චෙක් කරන්නේ. ෆෝන් එක අරගෙන ඉන්න. වෙලා ගියා කියලා කරන්න දෙයක් නැහැ. 12 මාරනකම් හරි කරනවා. මේ මඩක් තියෙන පන්දියක් කරලා මෙහෙමයි ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්නවා ඒක මම දන්නවා. දැන් මේකේ රෑන්ක් දානවා ඔක්කොම හරි ඒ දරුවෝ ගැටලුවක් නැහැ නේ. ඒ දරුවෝ ගැටලුවක් නැහැ. ඒ දරුවෝ රෑන්ක් එක දානවා ඒ ළමයි කිසිම අවුල නැතුව ජීවිතය ලස්සනට හදාගෙන යයි. ඉතින් උන්ට හූල් වල හිටපෙව ඊට පස්සේ අම්මර කොල්ලෙන් ගන්න කොහමගේ නම්බර එක hello අම්මා අයිබෝන් මම මුතුකල සර්. නෑ කලබල වෙන්න එපා. මේ ඔන්න පුතා මේ ප්‍රශ්නයක් අද දුන්නා පන්තියේ ලියලා නෑ. කොල්ලට අවවාද කරන්න. හරි. චූනාද නෑනේ? මට බැන්නේ නැත්තේ. ඔය උත්තරේ තමයි හැම එකම කියන්නේ ඉස්සරහට. දැන් මොකද්ද මම කිව්වේ? මොකද්ද මේ කොල්ලා කියපු උත්තරේ? ප්‍රශ්නෙට උත්තරේ ලියන්න දන්නේ නැහැ කිව්වා. දැන් මේක ගිය සතියේ මේ කලින් සතියේ ඇවිල්ලා නැද්ද? උඹ ඔය උත්තරේ දෙන්නේ නැහැ මින් පස්සේ ඈ කෝ? ඔකට කියන්නේ බూరు පැටියෝ දන්නේ නැහැ කියලාද? ඔකට කියන්නේ මතක නැහැ කියලාද? නැගිටු. ඔකට කියන්නේ මොකද්ද? ඔකට කියන්නේ මොකද්ද? හයියෙන් කියපන් පන්තියට වැහෙන්න. හයියෙන් කියපි. ඇහෙන්නේ ආයෙ ගෙන්නලා ස්ටේජ් එක නගවලා කියන්නේ. හයියෙන් කියපන්. ආයෙ කියපි හයියෙන්. තව එක chance එකයි දෙන්නේ. මෙතන ගෙන්නනවා මම. පාඩම් කළාද? හයියෙන් කියපි. පාඩම් කළේ නැහැ කියපි. හයියෙන්. පාඩම් කළේ නැහැ හයියෙන්. වාඩි වෙ. දන්නේ කියන්නේ එකක් උගන්නපු එක පාඩම් කරන්නේ කියන්නේ තව එකක්. ඔය ටිකමයි කරන්නේ මේ විභාගයෙන් ඉවර වෙලා. තන්නේ ඉගෙනුවේ නේ. ඔබ කියන්න ඕන එකක්. ඔබ
ඔබ කියන්නේ තව එකක්. මම ගිය සතියේ කලින් සතිය ආවා පාඩම් කරේ නෑ පාඩම් කරමු හින්දා ලියන්න බෑ. ඒක වෙනම දෙයක්. කෙල්ල රෑනක් ඉන්නවා කියලා ආරංචි. ප්‍රශ්නෙට උත්තරේ ලියන්න නැතුව. ඔක්කොම උන් ටික ගෙන්නනවා මෙතෙන්ට ඉන්ටර්වල් එකේ මම.